හායි පොල් දාලා රසම රසට ෆ්‍රයිඩ් රයිස් හදන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ දවස්වල දකුණු ඉන්දියාවේ වෛරල් වෙච්ච රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. කොකනට් ෆ්‍රයිඩ් රයිස්. ඉතින් ඇත්තටම මේක මාරම රස රෙසිපි එකක්. ඒ වගේම හදාගන්න හරිම ලේසි රෙසිපි එකක්. ඔයාලා අනිවාර්යයෙන්ම ගොඩක්ම කැමති වෙන රෙසිපි එකක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම සුදු ලුණු ටිකක් මම තලා ගන්නවා. එක බත් එක්කට බී ලුණු ගෙඩියම මම දාගන්නවා. මොකද මේකෙන් ලුණු හැපෙද්දි හරිම රසයි. ඊට පස්සේ තාච්චි එකට තෙල් ටිකක් දාලා තෙල් එක රත් වුණාම අබ ටිකක් දානවා. සුදු ලුණු ටික දාගන්නවා. ඊළඟට මම මේ කඩල පරිප්පු ටිකක් තමයි දාගන්නේ. ඔයාලට තියෙනවා නම් රට කජු ටිකක් උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ අර කපාගත්ත ලුණු එක දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. කරපිංච ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ලුණු එක භාගයට ඉතෙද්දි මම මේකට පොල් දාගන්නවා. පොල් ඔයා බත් ගන්න ප්‍රමාණයම දාගන්න. එතකොට තමයි මේක ගොඩාක්ම රස. ඊට පස්සේ මම ලුණු ටිකක් දාලා පොල් එක හොඳට ටෙම්පරාදු කරගන්නවා. පොල් එක හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ අන්තිමේටම තමයි මම බත් දාගන්නේ. බත් එකත් හොඳට විනාඩි 5ක් 6ක් විතර මේකත් එක්ක ටෙම්පරාදු කරගන්න. බත් එකත් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ඔයාලට ලිප් ඔෆ් කරලා මේක කන්න ගන්න පුළුවන්. ඇත්තටම මේක මාරම රස රෙසිපි එකක්. මේක නිකන් කන්න පුළුවන් වෙන මොකුත් ඕනේ නැහැ. අනිවාර්යෙන් try කරලා බලන්න.